Question number 17. Question number 17. A man descends a vertical mountain by a rope. The maximum tension required to break the rope is in times of the weight of the man. What is the minimum acceleration man can slide on the rope? Okay. So there is a man from the mountain. He down using a rope. Okay. He used rope to down. And tension is to upside, and also his weight mg is to the downside. Okay, now he need to drop down. Okay, question asks the acceleration, and it's the minimum acceleration. Why it's minimum acceleration? Think if he release this thread, rope, if he release this rope, he go down through a gravitational acceleration. So it prevent by the rope. එයා මේක අල්ලගෙන ඉන්න මෙයා gravitational acceleration එකෙන් ground වෙන්නේ නැතුව ඒක අඩු කරනවා. acceleration එක අඩු කරනවා. clear? ඔව්. එතකොට maximum acceleration එකක් ඇත්තටම අපිට හොයන්න උනොත් අතන maximum කියන්නේ මෙයා මේක රිලීස් කරපු වෙලාව තමයි. අතන රිලීස් කරන්න ඕන මෙන්න වගේ යන්න පුළුවන් උපරිම ස්පීඩ් එකෙන් නේ. gravitational acceleration එකට එහා ටිකක් ඊට වඩා accelerate කරන ක්‍රමයක් අතන නැහැ නේ. දැන් අතන මේ ඊළඟ supersonic වගේ වෙන්න ඕන. ඒ නිසා මේකේ අපි අනිත් පැත්ත තමයි අපි question එක ask කරන්නේ නේ. එතකොට මෙයා යන්න පුළුවන් maximum tension එකක් build වෙන පරිදි මෙයාට යන්න පුළුවන් හිමින්. එතන මෙයා හිමින්ම යනකොට මොකද්ද වෙන්නේ බලන්න. හිමින්ම යනකොට ළමයි හිමින්ම යනවා නම් දැන් මෙතන තියෙන forces දිහා බැලුවොත් අපි F = ma use කරලා බලමු. For down direction F = ma. For down direction mg is weight and up direction tension equal m acceleration. Clear? So for the minimum acceleration mg minus t, so the tension should be maximum. No, the difference is the ma force. No, so tension should be තින්තන් මෙන්න මේ ටෙන්ෂන් එක ටික ටික වැඩි කරගෙන ටෙන්ෂන් එක mg ට ළඟම වැලියු එකක් එනකොට නියර් වැලියු එකක් එනකොට ක්ලෝස් වැලියු එකක් එනකොට ඔයාලට පේනවා මෙතන ඇක්සලරේෂන් එකට අඩුම අගේ නේ. ඒ කියන්නේ ටෙන්ෂන් එක වැඩිම අගේ එනකොට තමයි ඇක්සලරේෂන් එක අඩුම එකේ ඉන්නේ. ඒ නිසා මේ ටෙන්ෂන් එක දරන්න පුළුවන් මැක්සිමම් අගයක් තියෙනවා. එහෙම නැති වුණොත් ඊට වඩා වැඩි අගයකට ගියොත් මේ රෝප් එක බ්‍රේක් වෙනවා. අන්න ඒකට අපිට හින්ට් එකක් දීලා තියෙනවා. ටෙන්ෂන් එක කියන එක එයාගේ weight එක වගේ n times n multiply by mg වගේ amount එකක් තමයි tension එක කියන එක සහ මේ n කියන එක should be below 1 should be actually below the 1 නා. මොකද මෙයා 1 වෙන්න බෑ. එතකොට 1 වුණොත් මොකද වෙන්නේ? 1 වුණොත් ඇත්තටම mg minus mg වෙනවනේ. ඒ කියන්නේ එතකොට යාට movement එකක් නැහැ. එතකොට ඊට 1 වලට near value එකක් ඇත්තටම තමයි මේක set වෙන්නේ නේ. Clear? Yes. So I will mg tension එක වෙනුවට මම මෙයාව use කරනවා දැන්. එතකොට nmg ma n should be near value no near 1. So the a should be the m time මේ ඔක්කොගෙම අපි cut කරලා දාමු. ඒකට g minus ng වෙනවා මෙතනනේ. g minus ng divide ag minus ng ඉතුරු වෙන්නේ. Okay, so g කියන එක අපි bracket වලින් එළියට ගත්තොත් 1 minus n වෙනවා. හරි. එතකොට මෙයාගේ එන්න පුළුවන් acceleration එක g මෙන්න අපි නිකන් පොඩි statement එකක් build කරන්නේ. a equal g bracket ඇතුලේ 1 minus n. right? එතකොට මේ n වලට value add කර බලන්න. එතකොට අපිට පේනවා මේ මෙතන 0 නොවෙන්න ළඟම n1 වලට ළඟම value එක ආපුවම තමයි නේ මෙතනදී එන්න පුළුවන්
මොකක්ද g multiply by වෙලා ඉන්නේ මෙතන value එකේ. එතකොට පොඩි භාගයේ ඉන්නේ ඒ වලට. clear නේ? ඒක තමයි එතකොට ආංශික g times 1 minus n ආංශු 3